Hi guys, ඔන්න අපි ගිනි කන්දක් නගින්නයි යන්නේ. අපි මේ ඉන්නේ බාලි කින්ටමනී වල. අපි මේ හයික් එකට Get Your Guide app එකෙන් ගයිඩ් කෙනෙක් බුක් කරලා තියෙන්නේ. දැන් ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ හයික් එක යන්න ඒ Get Your Guide එකේ ගැදරින් පොයින්ට් එකට. එතනදී අපිට කොෆි එකක් and බිස්කට් සර්ව් කරලා තියෙනවා. දැන් අපි මේ ඒව කාලා එහෙම ගමන යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. අපි පාන්දර 3ට වගේ තමයි ඇත්තටම නගින්න පිටත් උනේ. ඉතින් අපිට පාන්දර නැගපු ටික නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ උඩට ඇවිල්ලා තමයි දැන් අපි මේ ඉන්නේ. සන්රයිස් එක බලන්න තමයි කට්ටියම මේ උඩට ඇවිල්ලා බලාගෙන ඉන්නේ. හැබැයි අද ටිකක් වලාකුළු වැඩි දවසක්. අපි බලමු නේද ඉතින්. මේ මවුන්ට් බටුවා හයික් එක ඇත්තටම පැය 3ක වගේ හරිම අමාරු හයික් එකක්. හැබැයි අපි භාගයක් නැංගහම අපිට තවදුරටත් නගින්න අමාරුයි නම් අපිට ට්‍රේල් බයික්ස් දාලා තියෙනවා. ඒක හැබැයි Get Your Guide එකෙන් අපි ගත්ත පැකේජ් එකට අමතරව තමයි තියෙන්නේ. අපිට එතන ඒ සර්විස් එක වෙනම පේ කරලා ඕනනම් අරගෙන උඩට එන්න පුළුවන්. හැබැයි බයික් එකෙනුත් අපිට පොඩි දුරක් තමයි එන්න පුළුවන්නේ. ඔක්කොම උඩටම එන්න බෑ. බයික් එකේ එන්න පුළුවන් දුර ඇවිල්ලා එතන ඉඳන් ආයෙ උඩට පයින් එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගොඩක් පයින් එන්න අමාරු කෙනෙක් නම් ජීප් වලින් අපිට සන්රයිස් එක බලන්න එක් කරන් යනවා යාලා. අපිට ඒ වගේ පැකේජ් එකක් Get Your Guide එකෙන් බුක් කරන්නත් පුළුවන්. හැබැයි මේ පැකේජ් එකේදී මෙච්චර උඩට නම් එන්න බෑ. මොකද ජීප් එකේ එන්න උඩට වෙන්න පාරවල් නැහැ ඇත්තටම. අද ටිකක් වලාකුළු වැඩි දවසක් අහසේ. හැබැයි උඩට නැංගහම පුදුම ලස්සනයි. අපි ඇත්තටම උඩට ආවේ චාලි කියලා ගයිඩ් කෙනෙක් එක්ක. එයා නම් මාරම සපෝටිව්. අපිට නැග ගන්න බැරි තැන්වලදී එහෙම මාරම විදියට හෙල්ප් කරා. මෙතනදී දැන් අපි ෆොටෝසුයි වීඩියෝසුයි අරගෙන දැන් පහලට යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඔන්න දැන් අපේ යාළුවෝ සෙට් එක බොරු කී දැන් පහලට බහින්න පටන් ගත්තා. අපි පාන්දර 2:00ට විතර තමා හොටෙල් එකෙන් පිටත් උනේ. මේ කන්දක් නගින්න එක්කරන් ආවා කියලා මේ කට්ටියම මට බැන දැන් මේ පහලට වහින ගමන් තමයි ඉන්නේ. Worth for the price ane. Wow. මේ වීව් එක නම් පුදුම ලස්සනයි. මේ අපි හයික් එක දාගත්තේ බාලි ඇවිල්ලා 3 වෙනි දවසේ. අපි ෆස්ට් ඩේ හිටියේ ඇත්තටම කුටාවල. මොකද අපේ ෆ්ලයිට් එකේ තිබ්බේ ගොඩක් රෑ. ඒ හින්දා අපිට කිලිම උබුඩ් වලට එන්න ටයිම් මදි නිසා අපි කුටාවලට ගිහිල්ලා පහවදා තමයි උබුඩ් වලට ආවේ.
ඊට පස්සේ අපි තර්ඩ් ඩේ එකේ තමා මේ හයික් එක දාගත්තේ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ටූර් පැකේජ් ඩීටේල්ස් ඇඩ් කරලා තියන්නම්. ඉනාවෙන් මේ තියන්නේ ලාවා වලින් හැදිච්ච ගල්. තව ඇෂස් එහෙමත් බලා ගන්න පුළුවන් ওই කළු පාටට තියන්නේ පහළට යද්දී. අපිට පැය 2කින් වගේ පහළටම බැහැ ගන්න පුළුවන් වුණා. මේ තියන්නේ අපි නැගපු ගිනි කන්ද. Hope you guys enjoyed. Thank you for watching. Bye.